කොහොමද ඔයාලට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් ඔන්න වෙනදා වගේ මధు රාජපක්ෂ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න අද අරගෙන ආවේ මම දවස් 3කට ඇති වෙන කෑම උයාගත්තා. ඉතින් ඒ උයාගත්ත විදිය සහ meal prep කරද්දී අපිට මතුවෙන ගැටලුව meal prep කරද්දී මම දන්න හැමදේම ඔයගොල්ලොත් එක්ක share කරගන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් කාර්යබහුල ගෘහිණියන්ට නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. කොහොමද හරියට කෑම උයලා අපි තියාගන්නේ කියලා තමයි ඔන්න අද මම වීඩියෝ එකෙන් අරගෙන ආවේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයගලන්ට පෙන්නන්නම් මට එවලා තිබුණා හෝම් බාස්කට් කියලා Facebook page එකකින් මෙන්න මේ වගේ vegetable වගේක් vegetable ඒ වගේම තමයි මස් මාළු මේ හැමදේම මේකේ තිබුණා. ඉතින් මට මේක දීපු ගමන් මට හිතුණා මේකත් ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා. මොකද කාර්යබහුල ගෘහිණියන්ට මේක ඇත්තටම ගොඩක් වැදගත් කියලා මම හිතුවා. ඉතින් මෙයාලා කරන්නේ ඔයාලගේ meal plan එක. ඔයාලා meal plan එකක් හදලා දවස් 4 මොනවාද ඔයගොල්ලෝ කැමට ගන්න කියලා හදලා මෙයාලට යවුවට පස්සේ ඒගොල්ලෝ ඔයා ගන්න එළවලු වර්ග ඔක්කොම සෝදලා පිරිසිදු කළා මෙන්න මේ විදිහට බොක්ස් වලට දාලා ඔයාගේ ගෙදරටම ගෙනත් දෙනවා. ඉතින් එයාලට යවන්න ඕනේ ඔයාලගේ meal plan එක විතරයි. ඉතින් දවස් 4 හරියන විදිහට හැම එළවලු වර්ගයක්ම හොඳට සෝදලා පිරිසිදු කළා මෙන්න මේ විදිහට ඔයාට ගෙනල්ලා දෙනවා. ඉතින් මට ඇත්තටම මේක ලැබුණ ගමන් මම හිතුවා දැන් මගෙත් එක්ක තියෙන ගොඩක් අය ගොඩක් කාර්යබහුල අයනේ. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි ඔන්න මම මේ වීඩියෝ එක ඔයාට ගෙනාවේ. ඉතින් එයාලගේ විස්තර අවශ්‍ය නම් මම හැම දෙයක්ම පල්ලෙහා description box එකේ දාලා තියන්නම්. එයාලට කතා කරලා ඔයාට කැමති විදිහට මේක arrange කරගන්න පුළුවන්. ඉතින් මට ඒ දේවල් ලැබුණ නිසා හරිම ප්‍රයෝජනවත්. මොකද ගාපු පොලොත් එතන තිබුණා. ඉතින් මම ඒකත් එක්කම තියලා මම හිතුවා ආයි මම දවස් 3කට කෑම හදා ගන්නවා කියලා. ඉතින් අරවා ආයි ප්‍රශ්න කරන්න ඕනේ නැහැ. ඒවා ඒ විදිහටම ෆ්‍රිජ් එකේ දාලා මම දැන් මේ හදන්නේ දවස් 3කට කෑම හදා ගන්න. ඉතින් මුලින්ම මම මාළු සහ මස් උයා ගන්න තමයි හදන්නේ. ඉතින් මම අද පාවිච්චි කරන එළවලු තමයි මෑ කරල්, බෝංචි, කෝවස් සහ වට්ටක්කා. විශේෂයෙන් මම කියනවා කිරට එළවලු වර්ග කොහොමද මම ෆ්‍රිජ් එකේ දාගන්නේ කියලා. කිරට හදලා කොහොමද මම ෆ්‍රිජ් එකේ දාගන්නේ කියලා මම ඔයාලට කියන්නම්. ඉතින් අද මම පාවිච්චි කරන්නේ මෙන්න මේ බොක්ස් එක. මේක ලොකු ගාණක් නෑ, හරිම අඩුයි. ඉතින් මේක ඔයාලට මයික්‍රෝවේව් දාන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රීසර් එකේ මේ ඕන එකක දාන්න පුළුවන්. මේක ගොඩක් සේෆ් බොක්ස් එකක්. ඉතින් මම ඒක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් බොක්ස් එක ගන්න ඉතින් හොඳට සෝදලා පිරිසිදු කරලා වතුර බේලෙන්න තියාගන්න. ඉතින් මම මුලින්ම මාළු සහ මස් එක තමයි හදාගන්න යන්නේ. මම මස් ගොඩාක් චූටිට කපලා තියෙන්නේ. චූටිට කපලා තමයි මම සාමාන්‍ය මස් එක හදන්නේ. මේ වගේ තියාගන්න ඉතින් එතකොට රසයි ගොඩාක්. ඉතින් මම මස් එක හදද්දී නම් වතුර දාන්නේ නැහැ. හොඳට තුන පහ ටික දාලා හොඳින් කලවම් කරලා මස් ටික දාලා ඒක වහලා තියෙනවා. මොකද චිකන් වල තියෙන වතුර ටික එළියට එන්න නිසා මම වතුර දාන්නේ. සාමාන්‍ය මම චිකන් වගේ හදලා ෆ්‍රිජ් එකේ දානවා නම් ගොඩාක් වලට වතුර දාන්නේ නැහැ. මේ විදිහට තමයි හදන්නේ. මේ විදිහට හැදුවම ගොඩාක් කාලයක් තියාගන්න පුළුවන්. අනිත් එක තමයි රසය වෙනසකුත් නැහැ. හරිම රසයි. දැන් ඔයා වුණ මේ විදිහට චිකන් එක හැදුවට පස්සේ ඔයා දැන් දවස් දෙකකට වගේ හදනවා නම් ඔයාට එක වේලක් මේකට මේ විදිහට කැමරට ගන්න පුළුවන්. නැත්නම් ඔයා කැමති නම් මේකට නැවත පොල් කිරි ටිකක් දාලා කැමරට ගන්නත් පුළුවන්. මේ ඕන විදිහකට මේ චිකන් එක මේ විදිහට හැදුවම ඔයාට කැමරට ගන්න පුළුවන්. ඊළඟට මම මාළු එක හදා ගන්නවා. ඉතින් මාළු එකට නම් මම වැඩිපුර ගම්බිරිස් ටිකක් එහෙම දාලා තමයි හදාගන්නේ. සාමාන්‍ය විදිහට මාළු එක මම හදා ගන්නවා. ඊළඟට මම හදන එළවලු ටික කපලා ඔක්කොම ලෑස්ති කරගන්න. ඉතින් හරිම ලේසියි. සාමාන්‍යයෙන් මට මේ කෑම ටික හදන්න පැය දෙකක් වගේ ගියේ. ඉතින් මට පැය දෙකක් වගේ ගියේ මොකද මම වීඩියෝ එකක් කරන අතර ඒ වගේම බබත් බලන අතර තමයි මම මේක කළේ. ඔයගොල්ලන්ට නම් හරිම ලේසියෙන් ටක් ගාලා මේක කරගන්න පුළුවන්. දැන් එළවලු ටික ඔක්කොම කපලා ලෑස්ති කරගත්තට පස්සේ තමයි මම උයන්න හදන්නේ. ඔක්කොම ටික එකපාර කරගත්තම ලේසි. meal prep කරද්දී ඔයගොල්ලෝ දැනගන්න ඕන දේවල් තමයි සාමාන්‍ය රතු වල වගේ දේවල් උයලා ෆ්‍රිජ් එකේ දාන්න එපා. ඒ වගේම තමයි හතු වගේ දේවලුත් හදලා ෆ්‍රිජ් එකේ දාලා කැමරට ගන්න හොඳ නෑ. ඒ වගේම තමයි අලත් උයලා ෆ්‍රිජ් එකේ දාන්න එපා. ඒ වගේ දේවල් උයලා කලින් උයලා තියලා කැමරට ගන්න හොඳ නෑ. ශරීරයට විෂ වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මම සාමාන්‍ය පරිප්පු වගේ දේවල් නම් කවදාවත් උල ෆ්‍රිජ් එකේ දාලා කැමරට ගන්නේ නැහැ. දැන් මම බෝන්ච් එකයි වට්ටක් එකයි තමයි හදන්නේ. මුලින්ම මම බෝන්ච් එකට ගම්බිරිස්, කහ මිරිස්, ලුණු මේ ඔක්කොම දාලා හොඳට අත ගාලා තියෙන්නේ. ඉතින් තෙල් චුට්ටක් දාලා ඒකට ලුණු, සුදු ලුණු දාලා මේ වගේ බෝන්ච් එක දා ගන්නවා.
ඉතින් බෝංචි කියන්නේ කිරි කෑමක්. සාමාන්‍ය අපි කිරි දාලා තමයි හදන්නේ. මම මේ වගේ දෙයක් හදලා ෆ්‍රිජ් එකේ දාද්දී කිරි දාන්නේ නැහැ. මේ විදිහට හොඳට ටෙම්පරාදු කරලා තමයි හදාගන්නේ. ඉතින් මම වතුර චුට්ටකුත් දාගත්තා. බෝංචි ටික හොඳින් තැඹුණාට පස්සේ මම ලිප වහ ගන්නවා. ඊළඟට මම මේ බෝංචි එක කෑමට ගන්න දවසේ තමයි පොල් කිරි දාගන්නේ. ඉතින් මේක ඔයාට මේ විදිහට ආහාරයට ගන්නත් පුළුවන්. කැමති නම් පොඩි බබාලා ඉන්නවා නම් ගොඩක් වෙලාවට අපි කිරටනේ හදන්නේ. ඉතින් ඒ නිසා ඔයා මේක කෑමට ගද්දී පොල් කිරි ටිකක් දාලා කෑමට ගන්න පුළුවන්. අන්න දැන් මගේ බෝංචි එක හරි. ඊට පස්සේ මම වට්ටක් එක තමයි හදන්නේ. වට්ටක් එකට වැඩිපුර සුදුලුණු ටිකක්, සූදුරු අපෑට ටිකක් දාලා හොඳට පොඩ්ඩක් තෙම්පරාදු කර ගන්නවා. තෙම්පරාදු වුණාට පස්සේ ඒකට කහ ටිකක්, මිරිස් ටිකක්, තුන පහ කුඩු ටිකක් දා ගන්නවා. දාලා හොඳට කලවම් කරලා මම දා ගන්නවා වට්ටක්ක ටික. ඊට පස්සේ වටක සාමාන්‍ය තැම්බෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා හොඳින් තාඹ ගන්නවා. ඉතින් එන්නේ මේ විදිහට තමයි මම වට්ටක්ක ටිකත් උයාගත්තට පස්සේ ඒක බොක්ස් එකට දාලා ෆ්‍රිජ් එකේ දා ගන්නවා. ඉතින් අවශ්‍ය වෙලාවට තමයි මම ඒකට පොල් කිරි දාගන්නේ. පොල් කිරි වගේම තමයි අර අබ ටිකක් හොඳට අබ සහ පොල් ටිකක් අඹරලා හොඳට මේක හදා ගන්න පුළුවන්. මේ විදිහට තියාගත්තම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොල් කිරි දාලා ඔයා මේක ෆ්‍රිජ් එකේ දැම්මොත් එහෙම එක දවසින් ඒ කියන්නේ අද ඔයා හැදුවොත් හෙට වෙද්දි කැමරේ ගන්න ඕනේ. ගොඩාක් දවස් තියන්න බෑ පොල් කිරි දැම්මම. ඉතින් මම ඒ නිසා තමයි මේ විදිහට කරන්නේ. ඊළඟට මම හදන්නේ ගෝව තෙම්පරාදුව. ඉතින් ගෝව තෙම්පරාදුවට මම හොඳට උඹලා කට් ටිකක් දාලා එහෙම තමයි හදාගන්නේ. හැබැයි ගොඩාක් සරට හදන්නේ නැහැ. ඊළඟට මම මය කරල් ටිකත් හදාගත්තා. මම මය කරල් ටික හදාගත්තේ කිරට අවශ්‍ය නම් කිරට අවශ්‍ය විදිහට කන්න සහ තෙල් දාලා කැමරට ගන්නවා නම් ඒ විදිහට ගන්න තමයි මම මේක හදාගත්තේ. ලොකු දෙයක් කළේ නැහැ. ලුණු ෂූට්ටක් දාලා ඒකට කැලි මිරිස් ටිකක් කහ ටිකක් දාලා මය කරල් ටික දාලා පොඩ්ඩක් තම්බලා ගත්තා. දැන් මේ හදාගත්ත දේවල් ටික හොඳටම නිවෙන්න තියන්න. හොඳින් නිවුණට පස්සේ තමයි ෆ්‍රීසර් එකට දාන්න ඕනේ. ඉතින් බොක්ස් වලත් වතුර තියෙන්න බෑ. හොඳට පිහලා ගන්න. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට බොක්ස් වලට දාගන්න. ඉතින් මම නම් ෆ්‍රීසර් එකේ තමයි තියන්නේ. දැන් මම කරන්නේ ෆ්‍රීසර් එකට දාලා මේක හෙට උදේට ගන්න කැම ටික නෝමල් කොටසට දාගන්නවා. එන්නේ මේ විදිහට තමයි මම කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ ප්ලෑන් කරගන්න හෙට මොනවද කැමට ගන්න, අනිත මොනවද ගන්න කියලා ප්ලෑන් කරගත්තම ඔයාලට ලේසියි. ඉතින් ওই විදිහට තමයි මම දවස් 3කට ඇති වෙන කැම ටික හදාගත්තේ. ඉතින් මම මේ විදිහට කැම හදාගත්තේ මොකද බබාත් එක්කත් මට හරිම අමාරුයි මේ දවස්වල වීඩියෝ කරන්න බබාගේ වැඩයි. ඒ නිසා තමයි මම දවස් 3කට හරියන්න කැම හදාගත්තේ. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් මොකක් හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි මීල් ප්‍රෙප් සම්බන්ධව. එහෙනම් අපි ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.